මේ වගේ 5 watt size එකේ LED බල්බ් එකක් ගෙදරදීම හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේක බිස්නස් එකක් විදිහටම ඉස්සරහට කරන්න පුළුවන්. DI microfarad 16 volt capacitor එක අවශ්‍ය වෙනවා. මේ rectifier මේ කියන්නේ diode හතර එකක්. මේක නම් watt භාගෙ දාගන්න. watt ඔය ටික තමයි මේකට අපිට අවශ්‍ය කරන්නේ. සාදරයෙන් පිළිගන්නවා SLUS Tech YouTube channel එකට. ඔන්න අද මම ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ කොහොමද මේ වගේ 5 watt size එකේ LED බල්බ් එකක් ගෙදරදීම හදාගන්නේ කොහොමද කියලා. හොඳට එළිය තියෙන බල්බ් එකක්. මේ ඔයගලන්ට ඉතින් මේක බිස්නස් එකක් විදිහටම ඉස්සරහට කරන්න පුළුවන්. මොකද ඉස්සරහට ඉසක් එක එනවා. ඒකට හොඳ ඉල්ලුමක් මේ බල්බ් වලට තියෙනවා. හරි දැන් අපි බලමු මොකද්ද මේ මුලින්ම අවශ්‍ය වෙන්නේ කියලා මේව හදාගන්න. මුලින්ම අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ වගේ බල්බ් කප් එකක්. මේ සෙට් එක පිටින්ම ගන්න තියෙනවා කොළඹ. එක එක විදිහට ගන්න තියෙනවා. මෙහෙම මේ කප් එක මේ විදිහටම තීන එක ගන්න තියෙනවා. සමහර ඒවා මෙන්න මෙහෙම පළු කරන්නත් පුළුවන්. දැන් මේක පළු කරත හැකි. මේ ඊට පස්සේ ඔයගලන්ට ඕන වෙනවා මේ කැපැසිටර් එක. මෙන්න මේ 224 J වෝල්ට් 400 වෙනකොට يعني වෝල්ට් 250න් එහා ගන්නකොට 400 හයි වෝල්ටේජ් කැප් එකක් වෙන්න ඕන. දැන් මේ කැප් එක උපුරනවා. ඒක අනිවාර්යෙන් ගන්න 224 J. DI microfarad 16 volt capacitor එක. ඒක වෝල්ටේජ් එක වැඩි වුණාට කමන්නේ. වෝල්ටේජ් 50 දැම්මත් කමන්නේ. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා මේ rectifier මේ කියන්නේ diode හතරක්. 1N4007 diode හතරක්. අපිට අවශ්‍ය වෙනවා මේ 680 ක රෙසිස්ටර් එකක්. 680 ක රෙසිස්ටර් අවශ්‍ය වෙනවා. අපිට අවශ්‍ය වෙනවා 470 වෝල්ට් රෙසිස්ටර් එකක්. මේක නම් වෝල්ට් භාගෙ දාගන්න. වෝල්ට් භාග එකක් ගන්න ඕන 470 වෝල්ට්. පස්සේ අපිට අවශ්‍ය වෙනවා මේ જાතිය මේ ටයිප් එකේ මම මේ ඕවල් ෂේප් එකේ අරන් තියෙන මේ ලයිට් එක ටිකක් හොඳයි. මේක ටිකක් එළිය හොඳ රිහිදෙනවා වැඩි. ඒවෙන් හතරක් ඕන. මේ ලයිට් වලින් හතරක් ගන්න ඕන. ඔයගලන්ට පහක් වුණත් මේකට දාගන්න පුළුවන් කම දෙන. මම දාන්නේ හතරයි. හතර හොඳටම එළිය ඇති. ඔන්න ඔය ටික තමයි මේකට අපිට අවශ්‍ය කරන්නේ. මොකද මේ කැලි ටික මෙන්න මේ රෙක්ටිෆයර් එක සහ ඩයෝඩ් එක මේ පාස් කරගෙන තියෙන්නේ. මොකද මේකට ටිකක් වෙලා යන හින්දා පොඩ්ඩක් වෙලා යන හින්දා මම ඒක කරගෙන ඉතින් මේ බල්බ් ටික මම සීරියස් මේ හතරම මේ කනෙක්ට් කරගෙන තියෙනවා. මම හිතනවා ඔයගොල්ලෝ ඒක දන්නේ නැති කියලා. මේකත් මම මේ ඩයෝඩ් මේ රෙක්ටිෆයර් එක හදාගන්න විදිහ ඩයෝඩ් හතර පාවිච්චි කරලා ඒක ඔයගොල්ලෝ මම දන්නවගේ හිතනවා. හැබැයි දන්නේ නැති වුණොත් කවන්නේ මම ඉස්සරහට ඩයග්‍රෑම් එක දානවා. ඔයගොල්ලන්ට ඒක බලාගෙන දන්න පුළුවන්. මම මුලින්ම මේ 224 කියන කැප් එක කැපැසිටර් එක පාස් කරගෙන ඉන්නවා. මෙන්න මේ රෙක්ටිෆයර් එකේ AC ඉන් කරන තැනට. මම හදාගත්තු රෙක්ටිෆයර් එකේ AC ඉන් කරන තැනට මේ කැපැසිටර් එක පාස් කරගෙන ඉන්නවා. ඔකෝ ඊට කලින් මෙන්න මේකට යටින් මෙන්න මේ විදිහට මේකට පැරලල් මෙන්න මේ 680 ක රෙජිස්ටර් මේ පාස් ගන්න. මොකද මේකෙන් තමයි මේ කැප් එක ඩිස්චාර්ජ් කරන්නේ. එන්න මේක අනිවාර්යයෙන්ම මේකට අමුණ ගන්න. දැන් මම මේක පාස් ගන්න ඕනින්න. මේ රෙජිස්ටර් එතන හරිය පාස් කරගෙන ඉන්න. හරි දැන් මම පාස් ගත්තා. මේක මේ රෙසිස්ටර් එකේ කම්බි කැල් දෙක මුලින්ම කපාගෙන ඉන්නවා. මම දැන් මේක රෙක්ටිෆයර් එකේ මම හදාගත්තු එකේ AC ඉන් වෙන පැත්තට මේක AC මේ AC ඉන් දෙපැත්ත කොයි මාරු වුණත් අවුලක් නැහැ.
ඒ පැත්තට මම මේක මුලින්ම අමුණගෙන ඉන්නවා. හරි. දැන් මම මේ වැඩිපුර එන කම්බි එල්ල කපා ගන්නවා මෙතන. ඊට පස්සේ මෙන්න මේ 470 රෙසිස්ටරේ AC අනිත් පැත්තට දෙන්න. AC ඉන්නන අනිත් AC ඉන්කන් දින අනිත් පැත්තට දෙන්න. මේකත් දාගන්න ඕන. මොකද මේක වටින්නේ හදිසියට මේ කැප් එක කාලයක් ඇද්දි මේ බහැලා ඒ කැප් එක ෂෝට් වෙන්න පුළුවන්. ඒ ෂෝට් වුණාම මේ රෙසිස්ටරේ බර්න් වෙලා තමයි මේ ඒ ෂෝට් එක වෙන හානිය නැති කරන්නේ. හරි දැන් මම මේ දෙක පාසගෙන ඉන්නේ. දැන් මම හදාගත්තු LED 4 මේ පාසගෙන ඉන්නවා. ඒක මේ දැන් හදාගත්තු මේ රෙක්ටිෆයර් එකේ දන්න පැත්තට දෙනවා. ඔයාලට ඉස්සරහ ඩයග්‍රෑම් එකේදී ඔක්කොම බලා ගන්න පුළුවන්. හරි දැන් මම පාසගෙන ඉන්නේ. ඒ ඔක්කොම ටික. හරි දැන් ඔයගොල්ලෝ මේක දාන්න කලින් පොඩ්ඩක් බලන්න මේක මේ විදිහට පොඩ්ඩක් හදාගෙන ඒක ලයිට් එන්න ඕනේ කෙලින් එහෙම කරලා හදාගෙන බලන්න මේ ෂෝට් වෙනවද කියලා. මේකේ ගෑවිලා තිබ්බොත් එහෙම ෂෝට් වෙනවා. මේ LED එක රෙක්ටිෆයර් එක පැත්තේ ගෑවිලා තියෙනවද? ඒක අනිවාර්යෙන් බලන්න නැත්තම් ෂෝට් වෙනවා. දැන් අපි මේක මේ හෝල්ඩර් මේ බේස් එකට දාගමු. ඊට පස්සේ මේ පැත්තෙන් කම්බි කැප් එකේ රෙජිස්ටරේ කම්බි කෑල්ල දෙක අරගෙන මෙහෙම හොඳට පිටිපස්සටම ගන්න. අරගෙන මේ බල්බ් ටික මෙන්න මේ ගානවත් වෙන තියාගන්න. නැත්තම් ගොඩක් ඉස්සරහට ගියොත් මේ එළිය අඩු වෙන්න පුළුවන්. ඒක පිටිපස්සටම වෙන්න තියාගන්න. ඊළඟ හොඳට පාස් ගන්න. එතෙන්ට දීලා හොඳට පාස් ගන්න. ටිකක් මේ පැත්තට ඊයම් තියෙනකොට ටිකක් උසර තියාගන්න. මොකද හෝල්ඩරේ පින්නල වදින්නත් ඕන. ඊට පස්සේ දැන් මේක මේ විදිහට හදාගෙන තියෙන්නේ. දැන් අපි මේක මෙහෙට බෙදර කරගන්න ඕනේ. මේක මේ වටේ මේ හෝල්ඩර් බේස් එකේ ගෑවෙන්න දෙන්න හොඳ නැහැ. මේ විදිහට හදාගන්න ඕගොල්ලෝ බලන්න ඩබල් චෙක් කරලා මේ වටේ හරි මේව හරි ගෑවෙනවද කියලා. ගෑවෙනවා නම් ෂෝට් වෙන්න පුළුවන්.
මම මේක මේ විදිහට දාගන්නවා. මේ විදිහට දාගෙන මේ විදිහට දැන් බලා ගන්න පුළුවන් අපේ ඒව ටික. හරි අපේ අදාගත්ත සර්කිට් එක ටික බලා ගන්නකොට දැන් මේක අපි මේක දැන් පත්තු කරලා බලමු. ඔන්න බලා ගන්න පුළුවන් හොඳ එළියක් තියෙන මේ ඒ කියන්නේ දැන් හොඳ එකක් එකකට හරි දාගන්න හොඳ එළියක් තියෙනවා දැන් මේකේ. ඉතින් ඕගලන්ට මේ විදිහට පුළුවන් මේ බල්බ් එකක් මේ විදිහට හදාගන්න. හදලා ඔයගලන් ගෙදර පාවිච්චියට හෝ ඔයගලන්ගේ බිස්නස් එකකට මේක මේ විදිහට හදාගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ අද වීඩියෝ එකේ මොන හරි ඉගෙන ගන්නද කියලා. ඔයගලන්ට මොකක්ද ප්‍රශ්න තියෙනවා නම් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා ඔයගලන්ගේ ප්‍රශ්න හරි මොන හරි ගැටලු තියෙනවා නම් කමෙන්ට් උත් කරලා ඔයගලන්ගේ යාළුවන්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න වැදගත් වෙයි කියලා හිතනවා නම් එහෙනම් හැමෝටම ජය වේවා.